ඔබ කිව්වට විශ්වාස කරන්න පිළිඳ ඔබේ මහත්තයා ඔබත් එක්ක වාඩි වෙලා අපි තුන් පැය භාගයක් බලනවා කියලා ටෙලිග්‍රෑම් එකක්. අය මොකක් කරේ මේ දවස්වල යන එකක්. ඔන්න ඔය ටෙලිග්‍රෑම් එක බලලා ඉවරනාට පස්සේ පිළිඳින ඔය මනුස්සයා උතනේ නැගිටින්නේ වාඩි වෙච්ච මනුස්සයා නෙමෙයි. ඔය වාඩි වෙච්ච මනුස්සයා නෙමෙයි දැන් උතනේ නැගිටින්නේ පිළිඳින. දෘෂ්ටි කෝටියක් එක්ක ඔය නැගිටින්නේ. හැබැයි ඔබ බලාපොරොත්තු වෙනවා වාඩි වෙන කලින් හිටපු මනුස්සයා. අපි තුමු ටෙලිනාට්‍ය බලන්න කලින් පිටින් ඔබ කොණ්ඩේ වවාගෙන හිටියේ. එහෙම තමයි වාඩි වුණේ මනුස්සයත් එක්ක. දවන ටෙලිග්‍රෑම් එක බැලුවා. ඒ ටෙලිග්‍රෑම් එකේ හිටිය අපින එක්තරා නිලියක්. ඒ නිලිය කොණ්ඩේ කොටට කපලා ඉන්නේ. අපි තුමු ඉස්සර නිලිය කොණ්ඩේ දිගට වවලා තිබ්බේ දැන් කොණ්ඩේ කොටට කපලා. ඔබේ මහත්තයා හිතනවා. ඒකේ තියෙන 아무තු ලස්සනක්. මොන ලස්සනද? 아무තු ලස්සන. දැන් එතනින් එහාට පින්වතුනි ඔබට කිව්වා හෝ නොකිව්වා ඔය මහත්තයා නැගිටින්නේ කොණ්ඩේ කොටට කපලා තියෙන එකට ලස්සනයි නේද කියලා. නමුත් ඔබ දන්නේ හැම එකක් වෙච්ච බව. මොකද ඔබ වාඩි වුණ මිනිස්සයා එහෙම කෙනෙක් නෙමෙයි. එයා කොණ්ඩේ දිගට වවලා තියෙනට කැමති කෙනෙක් එක වාඩි වුණේ. හැබැයි නැගිටින ඊට වෙනස් කෙනෙක් එක්ක. ඔන්න ඔය වෙනස් වෙච්ච දෘෂ්ටි ගැන පින් ඔබත් එක කියන්නේ නැහැ. හැබැයි ඔබ බලාපොරොත්තු වෙනවා පින්වතුනි ඔබේ මහත්තයාට මෙච්චර කාලයක් ඔබේ රූපයමයි ප්‍රියයි මනාපයි කියලා හිතුනේ මෙතනින් එහාටත් එහෙමම හිතේවා කියලා. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ ඔබේ කොණ්ඩේ දිගයි. දැන් මහත්තයාට එතෙන් පටන් ඕනේ පින්වතුනි කොණ්ඩේ කොටට කපලා තියනවා දකින්න. එතකොට පින්වතුනි පාරේ යන ගම කොණ්ඩේ කොටට කපලා තියෙන ගැහණු ළමෙක් දැක්කහම ඒ ඇහැ හැරෙයි. ඒ දිහාවට වැරදිලාවත් ඔබ දැක්කොත් ඒක. එතින් පස්සේ කාලා ඇයි නවුනගේ උත්තර හොයන්න උත්තර ඇයි ඔබ බලාපොරොත්තු වුණ ලිස්ට් එකේ තියෙනවා බලනවා නම් මන් දෙහා විතරයි. ඉතින් අපිට මේක ඕන නම් අර ටෙලිග්‍රෑම් එක පෙන්වන්න නැතුව ඉන්න තිබ්බේ මාත්‍යට.